නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිව සුබ්‍රමණියම් රවීන්ද්‍රනාත් මහතා පැහැර ගැනීමෙන් අනතුරුව ඔහුව රඳවා තබාගෙන වදහිංසාකර ඝාතනය කළ වැලිකන්දේ පිහිටි පිල්ලයාන්ගේ කඳවුරු භූමිය හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. LTTEගෙන් පිල්ලයන් සහ කරුණා අම්මාන් කැඩී ගිය පසු මෙම කඳවුර පිල්ලයන්ගේ කණ්ඩායමේ කඳවුරක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බවත් කරුණා අම්මාන් සහ පිල්ලයන් විරසක වීමෙන් අනතුරුව එම කඳවුරට කරුණා අම්මාන්ගේ පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ අතහැර දමා තිබී ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ. 2006 වසරේ දෙසැම්බර් 15 වෙනිදා කොළඹ පැවති සමුළුවකට සහභාගී වී නැවත යමින් සිටියේදී මහාචාර්යවරයා පැහැර ගැනීමෙන් අනතුරුව වැලිකන්දේ කඳවුරට රැගෙනවිත් සිරකර තබාගෙන සිට වදදී ඝාතනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය. මෙම කඳවුරේදී විශාල පිරිසක් වදහිංසාවන්ට ලක්ව ඝාතනය වී ඇති බවත් එසේ වදහිංසාවන්ට ලක් වූ පුද්ගලයන් කිහිප දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හමු වී ඇති බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය. එම පුද්ගලයන්ගෙන්ද මේ වෙන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද එම නිලධාරියා කීය. මෙම කඳවුර 2005 වසරේ සිට පවත්වා ගෙන ගොස් ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව එම නිලධාරියා කීය. මේ අවට ගම්මානවල ජීවත්වන පුද්ගලයන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර තිබේ. එහිදී එම වැසියන් පවසා ඇත්තේ කඳවුරු පැවති කාලයේදී ඒ තුලින් මිනිසුන්ගේ වේදනාබර කෑගසීම් හඬවල් නිරන්තරයෙන් ඇසුණු බවය. කඳවුර දෙසින් විට විට කුණු ගඳ වහනය වූ බවත් එම පිරිස් පවසා තිබේ. යුද්ධය අවසන් වීමෙන් පසු මෙම කඳවුරු පිහිටි ස්ථානය අවට භූමිය වී වගාවට ගොවීන් යොදාගෙන ඇත. එහිත් මෙම කඳවුරු පිහිටි ස්ථානය උස්බිමක පිහිටා තිබීම හේතුවෙන් තවමත් එම ස්ථානය සුරක්ෂිතව පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ නිරීක්ෂණයටද මේ වන විට ලක්ව ඇත. පිල්ලයන්ගේ පාර්ශවයට සම්බන්ධව සිටි මෙම කඳවුරේ රැඳී සිටි කිහිප දෙනෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. වද කඳවුරක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගිය බවට බොහෝ තොරතුරු ඒ ඔස්සේද අනාවරණය වී ඇත. පැහැර ගැනීමෙන් අනතුරුව ඝාතනය කළ බව කියවන මහාචාර්ය ශිව සුබ්‍රමණියම් රවීන්ද්‍රනාත් මහතාගේ සිරුර ජලපහරකට දමා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත. මෙම ඝාතනයට අමතරව පිල්ලයන් ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් මඩකලපු හා ඒ ආශ්‍රිතව සිදු කළ තවත් ඝාතන පහක තොරතුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. මඩකලපුවේදී පොලිස් නිලධාරියෙක් සහ තවත් අයෙක් සහදේකදී ඝාතනය කිරීමක්, පිල්ලයන්ගේ කණ්ඩායමේ සිටි හමුදාවේ ඔත්තුකරුවෙකු ශාන්තන් ඇතුළු දෙදෙනෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමක්, කප්පම් නුදීම සම්බන්ධයෙන් මඩකලපුවේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමක් ඒ අතර ඇත. පොලිස් නිලධාරියා සාදයකට කඳවා මත්පැන් පානය කිරීමට ඒ සඳහන් කරමින් සාදයේ පැවති ශාලාවෙන් පිටතට රැගෙන ගොස් වෙඩි තබා ඇතැයිද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව යටගසා තිබෙන ආందోලනාත්මක අපරාධ කිහිපයක් නැවත විමර්ශනය කිරීමට පියවර ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් අපරාධය සම්බන්ධයෙන් සැකපට හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු ශිවනේෂ තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් පසුගිය අප්‍රේල් 8 වෙනිදා අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ඔහු විහිදුණුවත් අප්‍රේල් 17 වෙනිදා අත්අඩංගුවටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන්ව රැඳවීම් නියම මත රැඳවාගෙන විමර්ශන පවත්වනු ලබයි.